අද කතාව පොපි මලේ කතාව. In Flanders fields the poppies blow between the crosses, row on row that mark our place. And in the sky the larks still bravely singing fly, scarce heard amid the guns below. 11 වෙනි මාසේ 11 වෙනිදා හරියටම 11ට කොහෙද මෙයාලා කළු ඇඳගෙන පොපි මලකුත් පැලඳගෙන යන්නේ. ඉතින් ඔයාට කියන්න සෑම ගමකම ඒ ගමේ ඉන්න සෑම මිනිසෙක්ම ඒ ගම මැද තියෙන පාක් එකේ රණවිරු ස්මාරකයට යනවා. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් තමා මේ 11 වෙනි මාසයේ 11 වෙනිදා හරියටම 11ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයකින් රණවිරු සමරුම සමරන්නේ. මේ විනාඩි 2ක නිශ්ශබ්දතාවයෙන් රණබීමේ ජීවිත කැප කරපු රණවිරුවන් සිහි කරනවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. ඒ දේ තමයි මෙහිදී යුද භූමියේ ජීවිත කැප කරපු සත්ත්වයින්ද සිහි කරනවා. ඉස්සර මට පොඩි දවස්වල මතකයි පොපි මල් ගහගෙන යන වාහන. දැන් නම් මේ සංස්කෘතිය ලංකාවෙන් නම් බලා ගන්න අමාරුයි. ඉතින් මේ රණවිරු සමරුම කරන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් සහ දෙවන ලෝක යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් සිහි කිරීමේ පරමාර්ථයෙන්. ඔන්න ඉතින් මමත් ගියා මේ සමරුම බලන්න. ඇයි මෙයාලා පොපි මලක් පාවිච්චි කරන්නේ? මෙන්න මේකයි කතාව. පළවෙනි ලෝක යුද්ධයේ යුද භූමියක් වුණු බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් සෑහෙන හානියක් වුණු රණ භූමියක් වුණා. ඉතින් මේ යුද භූමියේදී විශේෂ දෙයක් එතන හිටිය සොල්දාදුවන්ගෙන් නිරීක්ෂණයට වුණා. ඒ තමා රතු පාට පොපි මල් රණවිරුවන්ගේ සොහොන් අතරින් පිපෙන්න පටන් ගත්තා. ඉතින් මේ සිද්ධිය දැකීමෙන් පස්සේ 1915 දී කැනේඩියානු හමුදා වෛද්‍ය ලුතිනල් කර්නල් ජෝන් මැක්රේ කවියක් නිර්මාණය කළා. එයා මේ වීඩියෝ ආරම්භයේ ඇහුනේ ඒ කවියෙන් කොටසක්. ඉතින් මේ කවිය මිනිසුන්ගේ හදවත සලිත කරවන්න වුණා. පොපි මල රණවිරු සැමරීමේ සංකේතයක් වුණා. මේ අතරින් ඇමරිකානු ජාතිකයෙක් වුණු මොයිනා මයිකල් සහ ප්‍රංශ ජාතිකයෙක් වුණු ඇනා ගුවරින් මේක ලෝකය පුරාම ජනප්‍රිය කරා. මොයිනා මයිකල් සොල්දාදුවන්ට ගෞරව කිරීම සඳහා රතු පොපි මලක් පැලඳ සිටි අතර ඒ අනුස්මරණයේ සංකේතයක් බවට පත් කිරීම සඳහා උද්ඝෝෂණය කළා. මේ අතරින් ඇනා ගුවරින් රණවිරුවන් සඳහා මුදල් රැස් කිරීමේ පරමාර්ථයෙන් පොපි මල් සෑදීම සහ විකිණීම සංවිධානය කළා. ඇය එම අදහස එක්සත් රාජධානියටත් ගෙන අතර එය පළමු බ්‍රිතාන්‍යයේ පොපි මල් ආගමනයයි. ඉතින් මේ පොපි මලේ රතු වර්ණයෙන් රණවිරුවන්ගේ රුධිරය සහ කැපකිරීමද මලේ මැද තියෙන කළු පාට කොටසින් ශෝකය සහ පාඩුවද කොළ පැහැති කොළ බලාපොරොත්තුව සහ අනාගත සාමයද අදහස් කරයි. ඉතින් මේ රණවිරු දිනුව වෙනුවෙන් පොපි මල් ලක්ෂ ගණනින් විකිණන අතර ඒ අරමුදල් රණවිරුවන් වෙනුවෙන් වෙන් කරනවා. ඔන්න ඕකයි පොපි මලේ කතාව. ඉතින් ඔයාට කියන්න ඕන කාරණය තමයි මහන්සියෙන් හදන මේ වීඩියෝ වෙනුවෙන් subscribe නොකරන යන්න එපා. ඒ නිසා subscribe කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.